අමරිකා එක්සත් ජනපදයේ විසින් කරුණු 9කින් යුත් යෝජනාවක් ඉදිරිපත් කරමින් සාමකාමී විසඳුමකට එළඹීම සඳහා මාස 2ක සටන් විරාමයක් යෝජනා කර තිබුණි. කෙසේ වෙතත් ඉරානය එම සටන් විරාම යෝජනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට කරුණු 14කින් යුත් දැඩි කොන්දේසි මාලාවක් ඇමරිකාව වෙත ඉදිරිපත් කර ඇත. තස්නීම් පුවත් සේවයට අනුව ඉරානය ඉදිරිපත් කළ ප්‍රධාන අවශ්‍යතා මෙසේය. ඉරානයට එරෙහි ඕනෑම ආකාරයක ආක්‍රමණශීලී ක්‍රියාවන් නතර කරන බවට සහතික වීම. ඉරාන දේශ සීමා අවට රඳවා ඇති සියලුම ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම. දැනට පනවා ඇති නාවික අවහිරතාවය වහාම අවසන් කිරීම. ඇමරිකාව විසින් අත්හිටුවා ඇති ඉරාන රජයේ සියලුම වත්කම් නිදහස් කිරීම. යුද්ධය නිසා සිදු වූ හානි වෙනුවෙන් ඉරානයට වන්දි ලබා දීම. ඉරානයට පනවා ඇති සියලුම ආර්ථික සම්බාධක ඉවත් කිරීම. ලෙබනනය ඇතුළු සියලුම පෙරමුණුවල පවතින යුදමය තත්ත්වයන් නිල වශයෙන් අවසන් කිරීම. හෝර්මුස් සමුද්‍ර සංධිය සඳහා නව කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම. මෙම ඉල්ලීම් බොහෝමයක් ජනාධිපති ට්‍රම්ප් විසින් මීට පෙර ප්‍රතික්ෂේප කරන ලද කරුණු වේ. විශේෂයෙන්ම වන්දි ගෙවීම සහ හෝර්මුස් සංධියේ පාලනය ඉරානයට ලබා දීම වැනි කරුණුවලට ඇමරිකාව කිසිසේත් එකඟ නොවනු ඇතැයි විචාරකයෝ පවසති. මෙම යෝජනා මාලාව ඉරානය විසින් ඉදිරිපත් කර ඇත්තේ සැබෑ සාමයක් සඳහා නොව ඇමරිකාව විසින් එල්ල කිරීමට නියමිත ප්‍රහාරයක් ප්‍රමාද කිරීමට බවටද මතයක් පවතී. නිව්යෝක් ටයිම්ස් පුවත්පතට අනුව ඉරාන රජයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව සමග පවතින සාකච්ඡාවලදී සිය රටේ න්‍යාෂ්ටික වැඩසටහනේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම දැනට ප්‍රතික්ෂේප කරන බවයි. ස්ථාවර සහ ස්ථිර සටන් විරාමයක් ඇති කර ගැනීමෙන් පසුව එළඹෙන සාකච්ඡාවල පසු අවධියකදී පමණක් න්‍යාෂ්ටික කරුණු ගැන අවධානය යොමු කරන බව ඉරානය අවධාරණය කර තිබේ. ඉරානය මේම තීරණය ගෙන ඇත්තේ ඇමරිකාව විසින් ඉදිරිපත් කළ කරුණු 9ක යෝජනාවට පිළිතුරු වශයෙනි. න්‍යාෂ්ටික වැඩසටහන පිළිබඳ කිසිදු එකඟතාවයකට පෙර යුද්ධය මුළුමනින්ම නතර විය යුතු බව ඉරානය පවසයි. න්‍යාෂ්ටික සාකච්ඡා පසුවට කල් දැමීම හරහා දැනට පවතින නාවික අවහිරතාවය ඉවත් කර ගැනීම සහ ආර්ථික සහන ලබා ගැනීම ඉරානයේ මූලික අරමුණ වී ඇති බව පෙනේ. න්‍යාෂ්ටික වැඩසටහන අත්හිටුවීම ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රධාන ඉල්ලීමක් වූ අතර ඉරානය එය ප්‍රතික්ෂේප කිරීම නිසා සාම සාකච්ඡා තවදුරටත් එන හිටීමේ අවධානමක් පවතී. ඉරානයේ න්‍යාෂ්ටික කරුණු සාකච්ඡා කිරීම පසුවට කල් දැමීම ඇමරිකානු බුද්ධි අංශ දකින්නේ කාලය ලබා ගැනීමේ උපායක් ලෙසයි. යුද්ධය නතර කරවා ගැනීමෙන් පසුව සිය න්‍යාෂ්ටික ශක්තිය තවදුරටත් වර්ධනය කර ගැනීමට ඉරානය උත්සාහ කරන බවට ඇමරිකාව චෝදනා කරයි. මීට පෙර පෙන්ටගනයේ විසින් සාකච්ඡා කළ අවසාන පහර සැලසුම ක්‍රියාත්මක කිරීමට මේ තවත් එක් හේතුවක් විය හැකි බව දේශපාලන විචාරකයෝ පවසති.